අශෝක් ලේලන් වයිකින් එකේ වැදගත්ම ලක්ෂණ. අශෝක් ලේලන් වයිකින් එකේ ඉදිරි ඇක්සල් එකේ සිට ඉදිරිපසට සැලකිය යුතු තුරක් එහෙම නැත්නම් විශාල ඕවර්හැන් එකක් තිබීම නිසා ඉදිරිපස දොර ටයරයකට ඉස්සරහින් පිහිටා තිබීම විශේෂ කාරණයක්. මේක බස් එකේ මැදින් ඉදිරි දොර පිහිටා තිබුණු ටාටා බස් වලට වඩා මගීන්ට නැගීමට බැසීමට ලොකු පහසුවක් වුණා. ඒ වගේම තමයි ආසනගත මගීන්ට පිරිස නගිනකොට බහිනකොට තිබෙන බාධාවම වෙන්නත් හිටගෙන ඉන්න මගීන්ට තිබෙන අපහසුතාවම වෙන්නත් ඒක ලොකු හේතුවක් වුණා. ලේලන් බස් එකේ තවත් සුවිශේෂීම කරුණක් තමයි මේ එන්ජිම. ලීටර 5.6ක ධාරිතාවක් සහිත එය HC20 එකේ සිලින්ඩර් 6ක ටර්බෝ ඩීසල් එන්ජිම. අශ්වබල 160ක හෝ 180ක බලයක් සමග නිව්ටන් මීටර 550ක් තරම් ඉහළ ව්‍යාවර්තයක් එහෙම නැත්නම් ටෝක් එකක් නිපදවන්න යට හැකියාව තිබෙනවා. මේ නිසා බොහෝ විට බස් වලට යන්න අපහසුයි කියලා සැලකුණු ඇතැම් ප්‍රදේශවල පවා ඇතිතරම් මගින් පුරවාගෙන ගමන යන්න මේ අශෝක් ලේලන් වයිකින් එකට ඉතාම පහසු වෙන හැකියාව තිබුණා. නිතරම දැක්කා අශෝක් ලේලන් වයිකින් එකේ ප්‍රමාණය ගැන අපිට හරිය අවබෝධයක් නැහැ. දුර ගමන් සඳහා යොදාගෙන අඟල් 222 වීල් බේස් එකක් සහිත ආසන 58 මාදිලියේ දිග මීටර 11ක් හෙවත් අඩි 36කට වැඩි. ඒ වගේම තමයි මේ සාමාන්‍ය බර ටොන් 11 මාරක් හෙවත් වැඩුණු අලින් 3 දෙනෙක් තරම්. ආසන 42 සිට 58 දක්වා මාදිලි ගණනාවකින්ම ඒ වෙළඳ පොළට නිකුත් වෙන්නට පටන් ගත්තා.